හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අපි දෙන්නගේ අලුත්ම YouTube channel එකත් එක්ක. අද අපි ඔයාලට අරගෙන ඉන්නේ අපේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එකකින් අපි අරගෙන ඉන්නේ අපි දෙන්න ඇල්ලේ ගත කරපු දවස් ටික කොහොමද ගත කරේ කියලා. අපි දෙන්න ගාල්ලේ උදේ 7:50ට අම්බලන්ගොඩ ඉඳගෙන නුවරඑළිය බස් එකේ තමයි ඇල්ලට ආවේ. ඇවිල්ලා ඇල්ලෙන් බයික් එකක් ගත්තා. අපි දෙන්නට යන්න ඕන ගමන් ටික යන්න අපිට බයික් එකක් ගන්න එක ලේසි කියලා හිතුණා. ඇල්ල ට්‍රිප් එක ප්ලෑන් කරද්දිම අපි දෙන්නගේ බකට් ලිස්ට් එකේ තිබ්බ දෙයක් තමයි ෆ්ලයින් රාවනා එක්ස්පීරියන්ස් එක ගන්න ඕන කියලා මේ සැරේ ට්‍රිප් එකේ. ඒ නිසාම අපි දෙන්න ප්ලෑන් කරලම තිබුණා ෆ්ලයින් රාවනා ගිහලා සිප් ලයින් එකයි ස්විං එක්ස්පීරියන්ස් එකයි ගන්න ඕන කියලා. ඇත්තටම හරිම ලස්සන පරිසරයක්. ඇත්තටම කිව්වොත් හිත නිවෙනවා. දවසක් දෙකක් ඉඳලා මදි කියලා හිතුණා ඒ පරිසර සුන්දරත්වයේ විඳ ගන්න. මොකද අපි හැම වෙලේම දකින බිල්ඩින් වලින් අයින් වෙලා අපි ලස්සන කඳු පන්තියක් එක්ක තමයි ඒ දවස් දෙක ගත කරේ. ඉතින් අපි දෙන්න ප්ලෑන් කරලා තිබ්බ විදිහටම අපි මුලින්ම ගියේ ස්විං එක්ස්පීරියන්ස් එකට. එතනදී අපිට පුළුවන් අපි කපල්ද සිංගල්ද ස්විං කරන්න. ඊට අමතරව අපි එතනින් ඩ්‍රෙස් එකක් සිලෙක්ට් කරගන්නවද නැත්නම් අපි එතනින් වීඩියෝ එකක් ෆොටෝ ෂූට් එකක් කරගන්නවද කියන එක අනුව අපේ පැකේජ් එක තීරණය කරගන්න. ඉතින් මේ මට කැමති ඩ්‍රෙස් එක සිලෙක්ට් කරගන්න ගමන් හිටියේ. මමත් වීඩියෝස් වල දැකලා තිබ්බ ලස්සන ටේල් එකත් එක්ක ෆ්‍රොක්ස් ඇඳලා කට්ටිය වීඩියෝස් කරලා තියෙනවා. ඒ නිසා මමත් ඉතින් ලස්සන ෆ්‍රොක් එකක් බැලුවේ. අන්තිමට මම මෙන්න මේක තමයි සිලෙක්ට් කරගත්තේ. මට හිතුණා මේක ලස්සන වෙයි කියලා. එතන ඉන්න ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිට ඉතින් ගොඩක් හෙල්ප් කරනවා. ඒ වෙලාවේදී චුටි බයකුත් තිබුණා. ඇත්තටම මට ඒක ස්විං කරනවද නැද්ද කියලා. එයාලා කොහොමත් අපි ස්විං කරනද්දී කපල් එකක් නම් වේට් එකක් චෙක් කරලා තමයි ඒක ස්ටාර්ට් කරන්න දෙන්නේ. අඩුම කිලෝ 150ට වඩා බර අඩු වෙන්න ඕනේ කපල් එකගේ. ඒත් ඉතින් අර ඒ වෙලාවේ නිකන් හිතට බයක් හිතුණා. මං එතනට නැගලා වාඩි වෙලත් කො අයියෙක් ඕන්නේ අපි නොගිහින් ඉමුද කියලාත්. හැබැයි පළවෙනි ස්විං එකෙන් පස්සේ දෙවෙනි පාර තුන්වෙනි පාර යද්දී ඒ බය හැමම නැති වුණා. ඇත්තට මේක හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මම නම් ඇත්තටම ආයෙ පාරක් යන්න තියෙනම් ආයෙත් ආසෙ හිතෙන විදිහේ එක්ස්පීරියන්ස් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාලත් ගියොත් try කරලා බලන්න. කපල් එකකට නම් ඇත්තටම enjoy කරන්න පුළුවන්. හොඳ මතක සටහනක් වෙයි ඔයාලගේ trip එක පුරාවටම. අදටත් මට ඒක මතක් වෙද්දි හරිම ආසෙ හිතෙනවා. අපි ගත්ත පැකේජ් එක රුපියල් 14500ක් වගේ වුණා. අපේ ඩ්‍රෝන වීඩියෝ එකත් එක්ක ෆොටෝ ෂූට් එකයි ෆ්‍රොක් එකයි කපල් පැකේජ් එකක් විදිහට තමයි ගියේ. ඉතින් මං ඩ්‍රෙස් එකට තිබ්බ ආසාවට තව ලස්සන වීඩියෝස් ටිකකුත් කරගත්තා හස්බන්ඩ් කියලා. එහා පැත්තේ පූල් ක්ලබ් එකටත් අපිට යන්න පුළුවනි. යාළගෙත් පැකේජස් තියෙනවා කපල් පැකේජස් එහෙම. හැබැයි අපි දෙන්න නම් කපල් පැකේජ් එකක් මුකුත් ගත්තේ නැහැ. මොකද ඒ වෙලාවේ අපිට වහින්නත් වගේ තිබෙන නිසා අපිට ඕනුනේ ඊළඟ සිප් ලයින් එක්ස්පීරියන්ස් එකට යන්න. ඒ නිසා අපි මෙතන ඉවෙන්ට් එක ඉවර කරලා අපි ගියේ සිප් ලයින් එකට. ඉතින් ඔයාලත් එන්න ඊළඟට අපි ගියේ සිප් ලයින් එක කොහොමද ඒ එක්ස්පීරියන්ස් එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගමු. අපේ ඊළඟ වීඩියෝ එකකින් අපි සිප් ලයින් එක්ස්පීරියන්ස් එකත් එක්ක එකතු වෙමු. Okay, bye. Thanks for watching.